අයිබෝවන් මම මිලින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ කෝට්ටේ ආසනයේ සංවිධායක අද බහුජන බලය නියෝජනය කරමින් මේ වැඩසටහනට ඔබව ආමන්ත්‍රණය කරන්න සම්බන්ධ වෙනවා. අපි හැමෝම දන්නවා මේ රට අමාරු තැනක ඉඳන් තමයි මෙතෙන් ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාලම කොනේදී බාරගත්ත දරුවා උපන්දා ඉඳන් වඩාගෙන ආවා වගේ. අද ජනාධිපතිතුමා අපූර්වට රටටම පේන්ඩ එක්කගෙන යනවා. අනුන්ගේ කලිසං ඇඳගෙන ගියාට අපිට ප්‍රශ්නයක් නෑ, අපි ඒකට හූ කියන්නේ. හැබැයි මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් කවුරු හැදුවත් අපි ඒකට සහයෝගය දෙනවා. දැන් මේ දරුවා පිළිබඳ අපිට අප්සෙට් එක තියෙන්නේ දරුවා වැරදියට වඩාගෙන ගියොත් දරුවව වැටෙනවා. මේ ජයග්‍රහණයට පියවරු ගොඩක් හිටියට පරාජයට පියවරු හොයන්න හම්බෙන්නේ නෑ ජනාධිපතිතුමාට. එදාට ඔය පළවත්ෙන් ජනාධිපති මාධ්‍යංශයෙන් පඩිගන්න ඩෝබිලත් නෑ, වොෂින්ටන්ලත් නෑ. ලෝකෙ හැම රටක්ම දියුණු නොදියුණු හැම ජාතියක්ම තමන්ගේ කැලෙන්ඩරේ වැදගත්ම දිනේ විදියට සලකන්නේ තමන්ගේ ජාතික නිදහස් දිනය. දැන් අපේ නිදහස් දිනේ එක තැනක තියාගෙන ඒකේ ගැඹීරත්වය අඩු කරලා ඒක දෙකේ කොලේට දාලා ඒකට වෙන් කරන බජට් එක කපලා ඒකට වෙන් කරන මුදල අවුරුද්දෙන් අවුරුද්දට අඩු කරමු කියලා යෝජනා කරමින් මේ බොරු අල්පේච්ඡ භාවයක් මවා ගනිමින් වැඩ කරන ආණ්ඩුව මොකටද දැන් අලුත් දිනයක් වෙන් කරලා ඒ දිනේට කෝටි ගානක බජට් එකක් වෙන් කරන්නේ? මිනිස්සු, ගොවියෝ, කම්කරුවෝ, ඉස්කෝල ගුරුවරු, තරුණ තරුණියෝ කවද්ද මෙහෙම දවසක් ඉල්ලුවේ? අද ගොවියෝ පාරට බහැලා. ඒක තමයි මේ රටේ ඕනම කොතන මොන හන්දිය බැලුවත් එක ගොවියෙක් නෙමෙයි, අල ගොවියොත් පාරේ, ලුණු ගොවියොත් පාරේ, සහල් ගොවියොත් පාරේ, එළවලු ගොවියොත් පාරේ. මේ කිසිම අහිංසක මිනිහෙකුට තමන්ගේ අස්වැන්න විකුණ ගන්න විදියක් නැහැ. ඒව ගෙදර කුණු වෙනවා. ඉතින් ඔය කෝටි ගණන් එක එක දවස් වලට වෙන් කරන එකේ ඒ සල්ලි වලින් ගොවියන්ට සහනයක් දෙන්නකෝ. ලුණු ගෙඩියේ විස්කම්බේ දිගපරල උස මැනමැනින් නැතුව මේ සල්ලි වලින් ඒ ලුණු ගොවියන්ගේ ලුණු ටික ගන්නකෝ. දැන් රිලා සංගණනයක් කෙරුවා. නාමල් කරුණාරත්න මැතිතුමා කොහෙන්ද ඒකේ ප්‍රතිඵල? දැන් රිලව් ටික ගෙනින් දානවා කියලා කිව්වා දූපතකට අපේ නළු මන්ත්‍රීතුමා. දැන් කොහේ දූපත? අන්තිමට ගොවියත් අනාතයි, පාරිභෝගිකයත් අනාතයි. ඊළඟට වැදගත්ම දේ අද මුල් වතාවට ඉතිහාසයේ ආරක්ෂක හමුදාව අඩු කරමින් ඉන්නවා වියදම් කරන්න මුදල් නැහැ කියලා. බුද්ධ්‍යංශ කප්පාදු කරමින් ඉන්නවා බජට් නැහැ කියලා. ආරක්ෂාවට වෙන් කරන මුදල් ප්‍රමාණය අපේ අස්පනා පිටම අඩු කරලා තියෙනවා. මුල් වතාවට කාලයකට පස්සේ අපේ රටේ හිටපු ත්‍රස්තවාදී සංවිධාන ආය පාරක් ඇක්ටිව් වෙලා තියෙන විත්තියත් කලාපයේ සිටින වෙනත් ත්‍රස්තවාදී සංවිධානත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා කියලත් මෙහි කොටි නැගිටිනවා කියලා අපි නෙමෙයි කියන්නේ. ඉන්දියාවේ බුද්ධ්‍යංශ වාර්තා කරා කියලා මේ සෑම මාධ්‍යංශයම වාර්තා කරලා තිබ්බා. වියදම් කරන්න ඕන තැන්වලට වියදම් කරන්නේ නැතුව අලුත් දින ගහන්න, ඒ දින සමරන්න වෙනුවෙන් ඒ වගේ උත්සව දාන්න, පාටි දාන්න කෝටි ගණන් මුදල් අද මේ ආණ්ඩුව වියදම් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුව ආපු වැඩේ කරන්න. මිනිස්සු ඉල්ලපු නැති නාස්තිකාර වැඩ කරන්න එපා. රටේ සભ્યන්තයට, රටේ සංස්කෘතියට, මේ රටේ සදාචාරයට, මේ රටේ ඉතිහාසයට කෙලින් දෙපා. ජාතික ආරක්ෂාවට කෙලින් දෙපා. ඔබතුමන්ලා කරන්න ආපු වැඩේ කරලා පරිස්සමෙන් ගෙදර යන්න කියලා අපි ඔබතුමන්ලට ආය පාරක් මතක් කරලා දෙනවා.